හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න හදන්නේ ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන මනෝවිද්‍යාත්මක කරුණු 30ක් ගැන. ඉතින් මේ එකක් ගැන හරි ඔයාලා දන්නවනම් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඔයාලත් දන්න මනෝවිද්‍යාත්මක කරුණු තියෙනවනම් ඒකත් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කණ්ඩායමක ඇත්තටම උද්‍යෝගිමත්ම හා සිනාසෙන පුද්ගලයා රාත්‍රියේදී නිදාගන්නේ දුක්මුසුවයි. සෑම දෙයකටම සිනාසෙමින් විනෝදයෙන් කාලය ගෙවන පුද්ගලයා පැත්තකින් ගැඹුරු හොදකලා පුද්ගලයෙකි. ඔබ ඔබේ ව්‍යාපාරයේ රහස් මිනිසුන්ට නොකියන තාක්කල් ඔබට මිනිසුන් සමග සුහදව සිටීමේ හැකියාව තියෙනවා. මිනිසුන්ට දැනෙන ලොකුම හැඟීම ඊර්ෂ්‍යාවයි. මිනිසෙකුට එකවර දෙදෙනෙකුට ආදරය කළ හැක. නමුත් කිසිවිටකත් එකම මට්ටමින් ආදරය කළ නොහැක. සිහිනවලින් 91ක් ඉක්මනින් අමතක වනු ඇත. ඔබ ආදරය කරන කෙනෙකුගේ හිසකෙස් තෙත්ව තිබීම දැකීමෙන් ඒ ආදරය තවත් වැඩිවෙනු ඇත. ගැහැණු ළමුන්ට වඩාත්ම ආදරණීය හැඟීම් ඇතිවන්නේ රාත්‍රියේ විරලේ ඇවිදීම මගිනි. ගැහැණු ළමුන්ගේ නිල් පාටට පිරිමි ළමුන් වැඩිපුරම ආකර්ෂණය වෙනවා. පිරිමි ළමයිගේ දම් පාටට ගැහැණු ළමයින් වඩාත් ආකර්ෂණය වෙනවා. ආදරයක් කියන එක පවතින්නේ මාස 4ක් පමණයි. ඊට වඩා එක දිගට පැවතුනොත් ඒ කියන්නේ ඔයා ආදරයෙන් බැඳිලා ඉන්නවා කියන එකයි. පිරිමින් කතා කරන විට මුලදීට වඩා පසුව හඬ අඩු කිරීමට නැඹුරු වෙනවා. ආදරය කරන දෙන්නෙක් එකිනෙකා ඉදිරියේ හුරතල් වීමට පහසු තැනට පැමිණීමේදී ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය සොයාගෙන ඉවරයි. ඔබ කෙනෙක්ට ඇත්තටම සමීප වූ විට ඔවුන් එවන කෙටි පණිවිඩ කියවීමේදී ඔවුන්ගේ හඬ ඔබට ඉබේටම ඇසෙනු ඇත. ඔබ කෙනෙකුගේ විශ්වාසය බිඳ දැමූ පසු එය පෙරමෙන් කිසිදා පවතින්නේ නැත. ඔයා දන්නවද දෙදෙනෙක් ආදරයෙන් බැඳෙන්න ගත වෙන්නේ මිනිත්තු 4ක් තරම් කෙටි කාලයක් පමණයි. ඔයා අඳුරට බය නැහැ. නමුත් අඳුරේ තියෙන දේට බයයි. ඔයා උසකට බය නැහැ. හැබැයි වැටෙන්න බයයි. තනිකම සහ මානසික අවපීඩනයෙන් සිටින අය කොට්ට කිහිපයක් සමග නිදාගන්නවා. ඔබ අවට සිටින අයට බිය නොමැත. නමුත් ප්‍රතික්ෂේප වීමට බිය ඇත. ඔබට කිවිසුමක් ගියහොත් එයින් අදහස් වෙන්නේ කෙනෙකුට ඔබව මතක් වෙන බවයි. ඔබ සිහිනෙන් දකින ආගන්තුක පුද්ගලයන් ඔබ සැබෑ ජීවිතයේදී දුටු අයයි. ඔබේ දුකේදී සහ කරදරයේදී එය තේරුම් ගන්නා සැබෑ මිතුරෙකු ඔබේ සතුටේදී ඉන්න මිතුරන් 100කට වඩා වටිනවා. කළු වර්ණයට ආදරය කරන පුද්ගලයන්ට වඩාත් වර්ණවත් හා නිර්මාණශීලී මනසක් තියෙනවා. හැඟීම් නිසා අඬන එකම සත්වයා මිනිසා පමණයි. මිත්‍රත්වය අවුරුදු 7කට වඩා දීර්ඝ නම් එය ජීවිත කාලය පුරාම පවතිනු ඇත. ඔබ ඔබේ හොඳම මිතුරා සමග විවාහ වීමෙන් දික්කසාද වීමේ සම්භාවිතාව ඉතාමත් අඩුයි. ප්‍රශ්නයකදී මුලින්ම සමාව ඉල්ලන තැනැත්තා නිර්භීත වන අතර මුලින්ම සමාව දෙන තැනැත්තා ශක්තිමත් වෙයි. සාමාන්‍යයෙන් හොඳම උපදෙස් දෙන අයට තමයි වැඩියෙන්ම ගැටලු පවතින්නේ. වේදනාවෙන් සිටීමේදී සතුටින් සිටින බව මවාපාන පුද්ගලයා ඉතාමත් ශක්තිවන්තයෙකි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.